ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මේ iPhone Pro සහ Pro නොවන දෙක ගත්තොත් එක්කෝ shape එක නැත්නම් size එක එහෙම නැත්නම් camera bump එක වගේ දේවල් එකිනෙකට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒත් මේ iPhone 17 Pro කියන එකේ ඒ ඔක්කොන්ටම වඩා එහා ගිය professional මට්ටමේ brand new design එකක් එනවා කියලා තමයි අපිට අහන්න බලන්න ලැබිලා තියෙන්නේ. ඉතින් අන්න ඒක ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න කලින් ඔයාලා දැන් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකට set වෙන්න. Subscribe TechSpace. හරි ඉතින් ඔන්න TechSpace එකෙන් අද ගෙනල්ලා තින්නේ මේ දවස්වල ගොඩාම trending වෙන්න 2025 අලුතෙන්ම iPhone සමගම release කරන්න යන iPhone 17 Pro කියන phone එක ගැන. ඉතින් මේ phone එක මොකක්ද කියලා දැන් ටිකක් බලලා ඉන්න. හරි ඉතින් ඔයාලා වීඩියෝ එකක් බැලුවා නම් අපි දැන් මේකේ කැමරා බම්ප් එක ගැන ටිකක් කතා කරමු. ඉතින් අවුරුදු ගානක ඉඳන් එන අර iPhone එකේ තිබ්බ කැමරා එකම අපිට මේ iPhone 17 Pro එකේ බලා ගන්න පුළුවන් නේද? ඇත්තටම නැහැ guys. මේ පාර අපිට එන්නේ phone එකේ එක කෙලවරකින් ඉඳන් තවත් කෙලවරට එන black color camera vice එකක්. ඉතින් මේ camera vice එක අපි හරියටම ගත්තොත් මේක ගොඩාම Google Pixel එකට සමානයි. ඉතින් ඒ කොහොම වුණත් Google Pixel එකේ camera එකට වඩා ටිකක් wide නිසා මේකේ අමුතුම look එකක් තියෙනවා. ඉතින් කැමරා වයිස් එක ගත්තොත් කැමරා වයිස් එකේ වම් පැත්තෙන් කැමරා කටවුස් තුන වගේම දකුණු පැත්තෙන් ෆ්ලෑෂ් එක මයික්‍රොෆෝන්ස් වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා වයිස් එකේ බෙනිෆිට්ස් නම් මම තාම හරියට දන්නේ නැහැ. අපි ඒ ගැන හොයලා බලමු. ඉතින් මම හිතනවා iPhone සමගින් මේ වගේ කැමරා වයිස් එකක් ගේන්න නැත්නම් මොකක් හරි බෙනිෆිට්ස් එකක් ඇතුව කියලා. So ඔන්න guys දැන් තමයි personally ගොඩක් කැමති මේ iPhone 17 Pro එකේ කියන කැමරා සිස්ටම් එකේ ගොඩම වැදගත් ෆීචර් එකක් කතා කරන්න යන්නේ. ඉතින් අපිට කලින් දැක ගන්න තිබ්බ කැමරා ලෙන්සස් වලට වඩා මේ පාරන කැමරා කටවුට්ස් තුනම 48 මෙගාපික්සල් දක්වා මේගොල්ලෝ පුෂ් කරලා තියෙනවා. ඉතින් iPhone සමගමෙන් මේ iPhone 17 Pro එකට කරපු ලොකු අප්ඩේට් එකක්. ඉතින් තව එකක් තමයි guys මේකේ wide සහ ultra wide කියන කැමරා දෙකම 14 මෙගාපික්සල් ඇවිල්ලා තිබ්බට අපි කීයටවත් හිතුවද මේකේ zoom in කැමරා ලෙන්ස් එක 48 මෙගාපික්සල් ඒ කියලා. ඇත්තරම නැහැ. හරි ඉතින් තව එකක් තමයි guys මම දකින විදිහට මේ iPhone වලින් ගන්න photos videos වලට ගහන්න තව phone එකක් නැහැ. ඉතින් අන්න ඒ නිසාම iPhone සමගම professional video ගන්න කැමරා එකේ video වලටම අලුත් update ටිකක් දීලා තියෙනවා. හරි එහෙනම් දැන් අපි මේකේ කැමරා bump එක ගැන ටිකක් අමතක කළා. මේ iPhone 17 Pro එකේ body shape එක ගැන ටිකක් කතා කරන්න යමු. ඉතින් guys කලින් වගේම මේකේ ඇලුමිනියම් one piece metal එකකින් තමයි මේකේ back එක හදලා තියෙන්නේ. ඉතින් කලින් තිබ්බ glass back එකට වඩා professional විදිහට මේක ඇලුමිනියම් වලින් design කරලා කෙලින් මේක glass එකට attach වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අලුතෙන් new design එක ගොඩක්ම ලස්සන වෙයි කියලා. හරි ඉතින් ඒ වුණාට guys මම හිතනවා මේක අවාසනාවන්ත කරුණක්ද කියලා හිතනවා වඩ වෙලාවට. ඉතින් guys ගත්තොත් මේ iPhone එකේ තව ටික එක තව 100%කින් වැඩි කරන්න මේ iPhone සමාගමෙන් තීරණය කළා තියෙනවා. ඉතින් ඒ මොකද කිව්වොත් long life battery එකක් මේ iPhone 17 Pro එකට apply කරන්න තමයි මේගොල්ලෝ එක තව ටික කරලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට බලාගෙන ඉමු මේක කොහොම වේද කියලා. ඉතින් ඒ වගේම තමයි guys මේකේ display size එක ගත්තොත් එහෙම ලොකු වෙනසක් කළා නෑ. මේගොල්ලෝ same sizes වල තමයි iPhone 17 Pro එක ගත්තොත් 6.3 සහ iPhone 17 Pro Max එක ගත්තොත් 6.9 huge display එකක් දීලා තියෙනවා 120Hz ProMotion එකත් එක්ක. ඉතින් ඒ වගේම තවත් කරුණක් තියෙනවා guys මට කියන්න. ඒක හරියටම තාම sure නෑ. ඒ තමයි මේ iPhone 17 Pro එක සහ Pro Max එකට reverse charging එක apply කරනවා කියලා. ඉතින් තාම මේක එහෙම sure නෑ. ඉතින් අපි බලමු ඉදිරියට මොකක් වෙයිද කියලා. අර ඊළඟ කාරණාවට ගියොත් මේක 8GB තිබ්බ RAM එක 12GB දක්වා අප් කරලා තියෙනවා.
ඉතින් මේ මොකද කිව්වොත් මේ iPhone එකට එන්න අප්ඩේට් කරන new features professionally run කරන්න තමයි මේගොල්ලෝ 12GB RAM එක 8GB දක්වා වැඩි කරලා තියෙන්නේ. ඉතින් අන්නේ ෆීචර් එක නිසා අපිට ෆෝන් එක කිසිම රත් වීමක් නොවි යූස් කරන්න පුළුවන් තත්ත්වයකට එනවා. ඉතින් ඒ වගේම තමයි guys මේක අපි ෆෝන් එක විදිහට යූස් කරන්න ගනිද්දී ෆෝන් එක රත් වෙන්න ගන්නවා. ඉතින් අන්නේ ප්‍රොබ්ලම් එකට ආන්සර් එකක් විදිහට මේගොල්ලෝ ෆෝන් එකේ පිටිපස්සේ liquid vapor chamber එකක් හයි කරලා තියෙනවා. ඉතින් අන්න ඒකෙන් වෙන්නේ මේ ෆෝන් එක රත් වෙන එක ඩික්‍රීස් කරන එක. අනිතින් ඔය ෆීචර්ස් ටික තමයි මේ iPhone 17 Pro එකේ සහ Pro Max එකේ අපිට ඊළඟට අප්ඩේට් වෙන්න යන්නේ. ඉතින් මම ආපහු මතක් කරොත් ඒක කටවුට්ස් තුනම 48 මෙගාපික්සල්, ඒ වගේම 8GB RAM එක 12GB දක්වා අප් කරලා තියෙනවා. ඒ වගේම liquid vapor chamber එකක් හයි කරලා තියෙනවා. ඉතින් අන්නේ ඔක්කොම ෆීචර්ස් මේකට ඇප්ලයි කරලා අන්තිමට මේ iPhone එකේ ප්‍රයිස් එක කීයක් වෙයිද? අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ ඊළඟ ප්‍රශ්නය. ඉතින් බලාගෙන ඉන්න මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා වීඩියෝ like එකකුයි comment එකකුයි දාලා යාළුවන්ට වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට goodbye.